කොහොමද ඔයාලට? welcome back to Mandy Lucky in USA. ඉතින් ඔන්න අද මම ඔයාලට පෙන්නන්න යන්නේ Mexican chicken nacho එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් මේක හස්බන්ඩ් මමයි කන්න නම් හරිම ආසයි. ඉතින් මම අද හිතුණා ගෙදර හදලා try කරලා බලන්න. ඉතින් ඒක හොඳට ආවා. ඒ නිසා මම හිතුවා ඔයාලට පෙන්නන්න. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ chicken breast එක අරගෙන ඒක හොඳට පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක තෙලේ fry වෙන්න දාලා මේ වගේ මුලින්ම එකට garlic powder add කරගන්න. ඊට පස්සේ ගම්මිරිස් කුඩු දාගන්න. තව දානවා paprika දානවා. ඊට පස්සේ තව අපි ලුණු දාගන්නවා. ඒ ටිකක් දාගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ මේවා දාගන්න තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. දාලා ඒක අපි හොඳට fry කරගන්න ඕන. හරි අවශ්‍ය ප්‍රමාණයට ඒක ෆයින් වුණාට පස්සේ අපි ඒකට බාබකියු සෝස් පොඩ්ඩක් දාගන්නවා. ඔයාලා කැමති වර්ගයේ සෝස් එකක් මේකට දාගන්න පුළුවන්. දාලා ඒක ටිකක් වෙලා අපි විනාඩි 5ක් විතර ෆ්‍රයි කරගන්න ඕනේ. අර සෝස් එක පොඩ්ඩක් හිඳෙනකම්. හරි දැන් මේක වෙලාව හරි. අපි මේක ලිප් ඔෆ් කරලා පැත්තකින් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි oven එකට දාන්න පුළුවන් ප්‍රමාණයේ භාජනයක් අරගෙන ඒකට අපි tortilla chips මුලින්ම දාගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට මේකට ඕනි වෙනවා පොඩියට කපාගත්ත ලුණු, තක්කාලි සහ සිලාන්ත්‍රෝ. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ ඒක දාගන්න. එහෙම chips දාලා ඉවර වුණාට පස්සේ ඒකට මම අර fry කරගත්ත chicken layer එකක් දානවා. දැන් මේකට ඔයාලා කැමති වර්ගයේ cheese එකක් දාගන්න පුළුවන්. chicken එකට ඉතින් අපි cheese එක දාගමු. මේකට mozzarella cheese එකක් දානවා නම් ගොඩක් හොඳයි. මම ඉතින් cheese එක ගොඩක් කැමති නිසා මම cheese වැඩිපුර දාගන්නවා. මේකට cheese වැඩිපුරම දාගත්ත තරමට රසත් වැඩි. දැන් cheese එකට උඩින් අර කපාගත්ත ලුණු, තක්කාලි, කොත්තමල්ලි කොළ දාගන්නවා. ඊට පස්සේ ඔයාලට කැමති නම් මේ වගේම තව ලේයර් එකක් මේක උඩින් දාගන්න පුළුවන්. මම නම් දාගත්තා. එහෙම නැතත් කමක් නැහැ ඉතින්. මේ අතරේ ඔයාලා oven එක preheat කරගන්න Fahrenheit 350ට. ඊට පස්සේ ඔක්කොම ටික දාගෙන ඉවරලා විනාඩි 15ක් oven එකේ තියන්න. දැන් විනාඩි 15කට පස්සේ මම මේක එළියට ගන්නවා. මේ බලන්නකො ලස්සනට ඒක අර උඩ ටික කරලා චීස් ටික දී වෙලා තියෙනවා ලස්සනට. දැන් මේකට මම මෙහි තියෙනවා චීස් nachos cheese spread කියලා චීස් එකක්. ඉතින් මේක මම දාගත්ත තවත් රස වෙන්න. මේක දාන්න ඕනේ නැහැ. ඉතින් චීස් මොසරෙලා චීස් ගොඩක් දානවා නම් මේක ඕනි වෙන්නේ නැහැ. දැන් මම මේක මැදින් පොඩි කරගත්ත අලිගට පෙර ටිකක් තියෙනවා. ඊට පස්සේ තව ටිකක් කොත්තමල්ලි කොළ උඩින් දාගන්නවා. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. මේකට ඔයාලට ඕන නම් sour cream එකක් කන්න පුළුවන්. රසම රසයි. ඔයාලත් හදලා බලන්න.
එහෙනම් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට thank you. bye bye.